මෙන්න බලන්න යාළුවනේ මේ ගල්වල පිහිටලා තියෙන හැටි. ඒ වගේම මේ පැත්තෙන් පොඩියට දියැලක් ගලාගෙන යනවා. මේකේ වතුර වැඩි වෙනකොට නම් ගොඩාක් ලොකු ඇල්ලක්. දැන් වතුර අඩුයි. ඒ නිසා තමයි මෙහෙම යන්නේ. ඔයාලා බලන්නකෝ මේ වගේ ලස්සන තැන් ඉතින් ඔයාලට බලන්න විදියක් නැති නිසා තමයි මම මේ වීඩියෝ එකක් කරලා දාන්නේ. ඒක හොඳයිනේ ඔයාලට බලා ගන්න පුළුවන් නේ. බලන්නකෝ මේ ඇල්ල මොහොම බෙදිලා ගිහිල්ලා පල්ලේ ලොකු වලක් තියෙනවා. කොහොම ඉන්නකෝ ඒ වලක් මං අරන් පෙන්නන්නම් ඔයාලට. මෙන්න බලන්න මේ ගල් වල පිහිටලා තියෙන හැටි. මේ විදිහට තමයි මේ ගල් වල පිහිටලා තියෙන්නේ. ඉතින් මේ ගල් වල ඔන්නෝම තියෙන ඔය හැඩේ. මේ පැත්තේ ගල් වල ලොකුයි. එතකොට මේ ගල් වලේ ඉඳන් මේ සාමාන්‍යයෙන් එළිය වගේ තියෙන මෙහෙට අවුවක් නැහැ. වැස්ස වගේ තියෙන නිසා මෙතනින් සිදුරක් තියෙනවා. අන්න අර එහා පැත්තෙන් මතුවලා තියෙන ගල් වලට. මෙන්න මේ ගල් වලට. මෙන්න මේකට. ඔව් මේ පැත්තෙන් නම් හොඳටම පේනවා සිදුර. මේ ගල් වලට තමයි ඒ සිදුර තියෙන්නේ. ඔන්න බලන්න පිහිටලා තියෙන හැටි. ලස්සන විදිහට. ඉතින් මේවා ඔයාලට බලන්න විදිහක් නැති නිසා තමයි මම මේ විදිහට වීඩියෝ එකක් කරන්නේ. යන්න හරි අමාරුයි. ලිස්සනවා. පරිස්සමෙන් තමයි ගන්න ගිහිල්ලා. ඒ කියන්නේ ලිස්සනවා. දියසෙවල් බැඳලා තියෙනවා. ගල් වල දියසෙවල් බැඳලා තියෙනවා. මොහොම ගිහිල්ලා මම කිව්වනේ ඔයාලට ලොකු වලක් තියෙනවා කියලා. ඒ වලක් මම පෙන්නන්නම්. වතුර වැඩි කාලයට නම් ගොඩාක්ම හැර වතුර පාරක් තමයි එන්නේ. දැන් නම් අඩු වෙලා. ලස්සනයි නේද? බලන්නකෝ